හෙලෝ ගයිස්, ඉතින් අද මං කියලා දෙන්න යන්නේ කොහොමද AI ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් හදලා ඒකට අපි වීඩියෝ එකකුත් ජෙනරේට් කරගන්න කියලා. ඉතින් මේ වැඩේට සයිට් 3-4ක් ඕනේ වෙනවා. ඉතින් පළවෙනි එක ඇවිල්ලා මේක ඔයාට මේ කැමති කැරක්ටර් එකක් තෝරගන්න පුළුවන්. හරි ඔය ගර්ල් සෙල්ෆි විදියට තමයි ගර්ල් සෙල්ෆි කියලා මේවා කරගෙන මෙන්න මේ කැරක්ටර් මේක ඩවුන්ලෝඩ් කරගත්තා. හරි ඒක ඩවුන්ලෝඩ් කරගන්න ඔයාලා දන්නේ නැති මං හිතනවා දන්නේ නැති කියලා මෙන්න මේ ටික් තුන ඔබලා ඩවුන්ලෝඩ් ඉමේජ් දීලා වෙන ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒක ඩවුන්ලෝඩ් කරගන්න টොප් view එකට යන්න හරි. ඊට පස්සේ මේ ඉමේජ් ජෙනරේටර් කියන එක මේ යන්න හරි ඉමේජ් ජෙනරේටර් කියන එකට ගිහිල්ලා ඒක මේ ඉමේජ් එඩිට් කියලා තියෙනවා උඩ හරි. ඉමේජ් එඩිට් කියන එකට යන්න. ඉමේජ් එඩිට් කියන එකට ගිහිල්ලා අර ඉමේජ් එක මෙතන අප්ලෝඩ් කරන්න හරි. ඒ කියන්නේ අර ඩවුන්ලෝඩ් කරගත්ත ඉමේජ් එක මේකට අප්ලෝඩ් කරගන්න. දැන් මම ඩවුන්ලෝඩ් කරගත්තේ මේක. ඊට පස්සේ මම prompt 1 කියලා එකක් දීලා තියෙනවා. හරි ඔය prompt 1 එක මෙතනට paste කරගන්න. හරි ඔතනට paste කරගත්තට පස්සේ image එක generate වෙනවා. හරි මෙතන මගේ එහෙම පෙන්වන්න නැතුවේ image එක generate වෙනවා. ආන්ගේ generate වෙච්ච image එක ඔයාලා free generate කරගන්න පුළුවන්. දැන් මෙතන 0.2ක් තිබ්බල free ඒක generate කරගන්න පුළුවන්. ඒක generate කරගෙන ඉවරලා මෙතනට මේක අයින් කරගන්න. හරි ඒක අයින් කරගෙන අර මෙතනට ඇවිල්ලා ඇති ඔයාලට අර ජෙනරේට් වෙච්ච අලුත් ඉමේජ් එක. ඒක මෙතනට දාගන්න ඕනේ. දැන් ඒක තමයි මේක. හරි ඔන්න මට අපේ ඊට පස්සේ මම දාගන්න දැන් මෙතනට මේක මෙතනට දාගන්න කලින් අපි යන්න ඕනේ වීඩියෝ එක මොකක් හරි TikTok වීඩියෝ එකක් පොඩි වීඩියෝ එකක් දාගන්න. හරි මම දාගෙන ඇත්තේ මෙන්න මේක. හරි මෙන්න මේක තමයි ඩවුන්ලෝඩ් කරගත්තේ මම මේ පින් කියන එකේ. හරි ක්ලික් පින්. හරි ක්ලික් පින් කියන එකේ මේ මං දාලා තියෙනවා ඔයාලට. ඒකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒකෙන් ඩවුන්ලෝඩ් කරගෙන මේ වීඩියෝ එක ඔයා යන්න ඕනේ මේ එක්ස්ට්‍රැක්ට් කියන එකට. වීඩියෝ ෆ්‍රේම් එක්ස්ට්‍රැක්ට්. හරි ඒක මෙන්න මේ විදිහට පෙන්නයි. හරි ඊට පස්සේ මෙතන ටච් එකක් දෙන්න. ඊට පස්සේ අර අප්ලෝඩ් අර මේ ඩවුන්ලෝඩ් කරගත්ත වීඩියෝ එක මෙතන දාන්න. හරි එතනට දාලා මෙතන එක දාගන්න. හරි එක දාගෙන එක්ස්ට්‍රැක්ට් කියන එක දෙන්න. ඒක දුන්නා මෙන්න මෙහෙම එකක් ෆොටෝ එක පෙන්නයි. ඊට පස්සේ මෙතන ඩවුන්ලෝඩ් කරගන්න. ඒක ඩවුන්ලෝඩ් කරගන්න. එතකොට ඒකත් අපි ඕනේ ඩවුන්ලෝඩ් කරගන්න එකත් ඕනේ. හරිද? එන්නේ ඩවුන්ලෝඩ් කරගන්න එක මෙන්න මෙතනට අප්ලෝඩ් කරන්න ඕනේ. හරි දැන් මෙන්න මේක තමයි මම ඩවුන්ලෝඩ් කරේ. හරි ඕක ඩවුන්ලෝඩ් කරගෙන මෙතන ප්‍රොම්ප්ට් එකට දෙන්න ඕනේ අපි. මම ප්‍රොම්ප්ට් 2 කියලා දාලා තියෙන දෙවෙනි ප්‍රොම්ප්ට් එක. හරි දෙවෙනි ප්‍රොම්ප්ට් එක මෙතනට පේස්ට් කරගන්න ඕනේ. ඒක පේස්ට් කරගත්තාම මෙන්න මේ දැන් මේ මගේ ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ මම පෙන්නන එක වගේ එකක් මේකෙන් මගේ හැදුණා. ඒ කියන්නේ මේ පළවෙනියට තියෙන මූණ මේ දෙවෙනියට තියෙන ෆොටෝ එකේ මූණ රීප්ලේස් වෙලා ඒ විදිහටම හැදිලා එනවා. ඊට පස්සේ මේකේ වීඩියෝ ජෙනරේට් කරගත්තේ. දැන් ඔයාලට මම කලින් එකේ වීඩියෝ එක පෙන්නන්නම්කෝ. හරි ඒක මම පෙන්නන්න. හරි ඊළඟ අයියෝ සීන් එකක් තියෙන්නේ මේ සවුන්ඩ් එක ඔක්කොම තියෙනවා. හරි මම මෙතන සවුන්ඩ් ඕෆ් කරලා තියෙන්නේ මේ ඒ විදිහටම මෙන්න මේකත් එනවා අපිට. හරි සවුන්ඩ් එක දාලා ගන්න අර කැරක්ටර් එක මේවා කරනවා වගේම තමයි. හරි මේ විදිහට වෙනවා. ඒක කරගන්න මෙතන වීඩියෝ කියලා තියෙන ඔයාලට පේනවා ඇතිනේ. වීඩියෝ කියලා තියෙන එකේ තියෙනවා motion control කියලා. අන්න ඕකට යන්න ඕනේ. motion control කියන එකට ගිහිල්ලා මෙතන ඔයා දෙන්න ඕනේ මේ select from board කියලා තියෙන ආන් ඒක ටච් කරාම ඔයාලට අර ජෙනරේට් කරගත්ත ෆොටෝ එක සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒක සිලෙක්ට් කරගෙන මෙතනට අර වීඩියෝ එක කියන්නේ ඔරිජිනල් වීඩියෝ එක මෙතනට දාන්න ඕනේ. ඒක අප්ලෝඩ් කරගෙන මෙතන ජෙනරේට් කියන එක දෙන්න. එහෙම දුන්නා මෙන්න මේ විදිහේ වීඩියෝ එක ජෙනරේට් කරගන්න පුළුවන්. ඉතින් මෙතනදී මතක තියාගන්න ඕනේ ඔයා වීඩියෝ එක තප්පර 30ට වඩා අඩු වෙන්න ඕනේ සහ මොලේ මූණ පෙන්වන විදිහේ එකක් තිබ්බනම් සාමාන්‍යයෙන් සෑහෙන්න හොඳයි. මේ කියන්නේ ඔය මොනවා හරි ප්‍රොඩක්ට් එක රිවිව් කරන එකක් ඒ වගේ දේවල් වලට හොඳට වැඩ කරනවා මේ සයිට් එකෙන්. ඉතින් මේ සයිට් එකේ ක්‍රෙඩිට් හම්බ වෙනවා. ඔයාලට මෙන්න මෙතන පේනවා ඇති ක්‍රෙඩිට්. හරි මෙතන ෆ්‍රී ක්‍රෙඩිට් පෙන්නනවා. ඉතින් මේකෙදි මම පොඩි ට්‍රික් එකක් ගේන්නම්. ඒක ඊළඟ වීඩියෝ එකේදී ගේන්නම්. මේ টොප් view එකටයි මේ low art කියන එකටයි මේ දෙකටම එකටම ඒක ගේන්න. ඒ කියන්නේ account unlimited හදන්නේ කොහොමද කියලා තමයි ඒක ගේන්නේ. ඒ කියන්නේ දැන් අපිට ක්‍රෙඩිට් 10යි හම්බෙන්නේ. ඒ 10 ඉතින් අපිට මදි. එක වීඩියෝ ජෙනරේට් කරගත්ත ගමන් ආයෙ වැඩක් නැහැ. දැන් 4.02කින් වැඩක් නැහැ. ඒ ඉමේජ් ජෙනරේට් කරගන්න පුළුවන්. ඉමේජ් වලට පොඩි ගණන් යන්නේ. ඉමේජ් ජෙනරේට් කරන්න දශම ගණන් යන්නේ. වීඩියෝ එහෙම ජෙනරේට් කරගන්න බෑ ආයෙ.
ඉතිං ඔය දේවල් වලට මේක යස් කරන්න පුළුවන් අර වීඩියෙන් මංගේන්න කොහොම අල්ලිවිට මෙම කරගන්න කියලා. ඉතිං ගයිස් අද වීඩියෝ හොඳයි නම් අනිවාරෙන් චැනල් එක සබස්ක්‍රයිබ් කරන්න අමතක් කරන්න එපා. වීඩියෝ අනිවාරෙන්